මේ ආණ්ඩුව බලයට එන්න කලින් මේ 70 වසරක සාපයක් ගැන කියලා හැමදාම කියපු කතාව තමයි කොහේ හරි ආයතනයක ප්‍රශ්නයක් වුණොත් දේශපාලඥයා වග කියන්න ඕන. දේශපාලඥයා ඉල්ලාස් වෙන්න ඕන. ජනාධිපති වෙනකම් වග කියන්න ඕන. ඇමතිවරයාට වග කියන්න ඕන. ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕන කියලා. දැන් ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ ආණ්ඩුව කිසිම දේශපාලඥයෙක් වගකීමක් බාරගන්නේ නැහැ. කොහේ හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක නිලධාරියෙකුගේ ප්‍රශ්නයක්. නිලධාරීන් නිසා තමයි අරුබුදය ඇති වෙලා තිබෙන්නේ කියලා අපිට කියනවා. ඒ නිසා ආණ්ඩුව අපිට එකක් කියන්න මේ රටේ යම් කිසි පරිපාලනමය දේශපාලනමය කොහේ හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක දේශපාලඥයාගේ වරදද නිලධාරීන්ගේ වරදද කියලා. තමුන්නාසල කලින් හිටපු ආස්ථානය අනුව නම් ඒක දේශපාලඥයාගේ වරදක්. මාලිමාව බලයට ගත්තට පස්සේ පුනරුදයෙන් පස්සේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් කියන්නේ නිලධාරීන්ගේ වරදක් කියලා. දැන් මේ වෙලාව තියෙන මේ භාණ්ඩාගාරයේ මහ බැංකුව වගකීමක් නැති වෙලා භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා මිලියන 2.5ක් හොරා කාලා තියෙනවා. ඒ හොරා කාලා තියෙන එක හේතුව නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. හැබැයි ලංකා ඉතිහාස සුදුසුකමක්ම නැති මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමයි පුටුවේ ඉන්නේ. ඔව් අයින් කරලා කරන්නකො පරීක්ෂණේ. බලශක්ති ඇමතිවරයා අයින් කරලා දැන් අල්ලංගුරු පරීක්ෂණය කරන්නේ. ඒක එතෙන්දි කිව්වා ඒක හොඳ ආදර්ශයක් කියලා. එහෙනම් දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අයින් කරලා පරීක්ෂණය කරන්න. හර්ෂණ සූර්යප්පෙරුම මහත්තයාට වෙන මොන ශිල්ප සම්බන්ධ දක්ෂතාවයේ තිබුණත් ඔය තනතුරේ ඉන්න දක්ෂතාවයක් සුසුකමක් නැහැ. ඔව් පක්ෂයේ කෙනෙක් වීම නිසා පමණයි ඌ එතන ඉන්නේ. ඒ නිසා ඌව ඉවත් කරලා කරුණාකර පරීක්ෂණය සිදු කරන්න සල්ලි හොරා කෑවා. දැන් සතියකට කලින් මැයි 1 වෙනිදා මැයි දිනේ සැමරුවා. ජනතා විමුක්ති පෙරමුණ. පාර රතු පාට දැන් පෙළපාලි ගියා. කවුද මේ රට ඩොලර් ගේන්නේ? වතුකම්කරු ශ්‍රමිකයින් විදේශ රටවල කොරියාවේ හැරෙමින් ඉන්න අපේ කොල්ලෝ, ඒ වගේ මැද පෙරදිග ඉන්න කාන්තාවන්, ඒ වගේ මේ රටේ ඇඟලුම් ශේෂ්ත්‍ර වැඩ කරන කාන්තාවන්, මේ ගම්වල ග්‍රාමීය සහෝදර සහෝදරිය මේගොල්ලෝනේ අපේ ඩොලර් ගේන්නේ. මේ ඩොලර් ගේන්නේ මේ කම්කරුවෝ. මොන් තමයි කම්කරු ශ්‍රමය කියන්නේ. දැන් මේ ශ්‍රමය හොරා කෑවේ මේ ආණ්ඩුවනේ. දැන් මේ ආණ්ඩුව තමයි මේ රටේ කම්කරුවෝගේ ඩොලර් මිලියන 2.5ක් හොරා කෑවේ. එතකොට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ දැන් කම්කරුවෝ ගැන කතා කරන්න. කම්කරු දිනයක් පවත්වන්න, කම්කරුවෝ ගැන කිඹුල් කඳුළු හෙලන්න අපි අහනවා 159ක් තියාගෙන පාර්ලිමේන්තුවේ 3න් 2ක් තියාගෙන මේ අවුරුදු 1.5ට ඕගොල්ලෝ මේ ආණ්ඩුව කම්කරුවා වෙනුවෙන් සම්බත කරපු අපිට පනතක් කියන්නේ. 3න් 2 බලයෙන් සම්බත කරපු පනතක් කියන්නේ කම්කරුවා වෙනුවෙන්. කම්කරු දිනේ සැමරුවා මහලුකුවට. හැබැයි ඒ 3න් 2 තියාගෙන ගල්ලඟුරු හොරා ආරක්ෂා කරන්න ගිහිල්ලා ඡන්ද දුන්නා. අන්න ඒක නම් කරා. ගල්ලඟුරු හොරා ආරක්ෂා කරා. කම්කරුවා වෙනුවෙන් කිසිම පනතක් ගෙනල්ලා නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ හොරකමට දායක වුණු පුද්ගලයෙක්. ඔහු අපිට සැකයි. ඔහු කියන කතා හැකර් කතාව අමූලික බොරුවක්. ඒ අපි ඕනතරම් කියලා තියෙන ඒ නිසා ඔහු ඉවත් කරලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න